මේ තියෙන්නේ කැප්ටන් දාන්නේ දියමලන් කෑමට. මේ පැකට් එකේ තියෙන උපදෙස් කොච්චර ප්‍රමාණයක් දිය කරන්න ඕනද, පැලවලට කොච්චර දාන්න ඕනද හැම එකක්ම මම අදාවේ වගාවට දිලීරනාශක දාන්න. මෙතන තියෙනවා වතුර ලීටර් මේක 30ක් තියෙනවා, මේකේ තියෙනවා 20ක්. මේකට දැන් කැප්ටන් කලවම් කරගන්න ඕනේ. ඒ ටික දාන්න ඕනේ මේ දාලා මේකට කලවම් කරගෙන මම මේකට නම් දාගත්තා. මේකට දාන්න. මම ලීටර් 50ක් කලවම් කරගත්තේ. සාමාන්‍යයෙන් මේ පැලයකට මිලිලීටර් 150ක් වගේ දැම්මනම් හරි. ඊට පස්සේ මම මෙන්න මේ ටික මම හදාගෙන ආවා. මොකද මම දැක්ක පැල ටිකක් වැටිලා තියෙනවා. බලමු. එකද මේ පැලේ වැටිලා. මේ පැලේට ආධාරකයක් ඕනේ. මේ පැලවලට දැන් දවස් 9ක් වෙනවා ඉඳලා. මම දවස් 7 දී පොහොර දුන්නා ඇල්බර්ට් සොලියුෂන්. දවස් 9 දී දෙන්න ඕනේ මෙයාලට දිලීරනාශකයක්. මම මේ පාර දෙන්නේ කැප්ටන්. ඒ කියන්නේ දිලීරනාශක දෙන්න ඕනේ දවස් 10න් 10ට. ඒව දෙන්න ඕනේ මාරුවෙන් මාරුවට. දැන් මම මේ පාර කැප්ටන් දෙනවා, ලබන පාරක මැන්කෝ සෙප් දෙනවා. අන්න ඒ වගේ මේ එහෙම තමයි දෙන්න තියෙන්නේ. මෙතන වතුර ලීටර් 50ක් තියෙන. ඒ කියන්නේ කැප්ටන් මම කලවම් කරගත්තේ වතුර ලීටර් 10ට ග්‍රෑම් 12ක් තමයි කලවම් කරන්න තියෙන්නේ. ඉතින් මේ මෙතන වතුර ලීටර් 50ක් ගත්තා. මොකද එක පැලයකට එතකොට මිලිලීටර් 200 ගානේ වෙන්න අපිට දාන්න පුළුවන්. ඒ නිසා දැන් මෙතන ලීටර් 50ක් තියෙනවා. මම ලීටර් 50ට ග්‍රෑම් 60ක් කලවම් කරගත්තා මේ කැප්ටන්. මෙහෙම තමයි කැප්ටන් දිලීරනාශකය පැලවලට දාන්නේ. ගහේ මුලට තමයි දාන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න.